ආදරෙන් එකතු කරගන්නවා අදත් සුනිත්‍රා කුමාරී YouTube channel එකට චීනයේ ඉඳගෙන අරගෙන එන්නේ චීනයේ බේජිං වල බයිරොන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට තමයි අපි කලින් වීඩියෝ එකෙන් ගියේ. එදා දවසේ සපත්තු ගැන කතා කරා. ඔන්න අද බෑග් සහ ඇඳුම් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ ට්‍රැවලින් බෑග් එකක් කුඩා එකක් නම් වෙනවා 3200ක් විතර, ලොකු ට්‍රැවලින් බෑග් එකක් නම් වෙනවා රුපියල් 6000ක් විතර. ඉතින් මේ බෑග් වලට කියන මිල ගණන් ඒගොල්ලන් රුපියල් 10,000 විතර ඉඳන් කියනවා. නමුත් ඒත් කතා බහ කරොත් අඩු කරලා ඉල්ල ගන්න පුළුවන්. විශේෂම දේ තමයි තොග විදිහට ගන්නවා නම් ගොඩක් මිල අඩු කරන්න පුළුවන්. එකක් දෙකක් ගන්නකොට තමයි සාමාන්‍යයෙන් රුපියල් 2000ක් 2500 ඉඳන් ඉහළට වගේ ගන්න තියෙන්නේ. මේ වගේ බෑග් එකක් රුපියල් වලින් නම් 2500ත් 4000ත් වගේ අතර මුදලකට ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔවුන් කියනකොට නම් සාමාන්‍යයෙන් රුපියල් 10000ක වගේ මුදලක් තමයි කියන්නේ. නමුත් අපි අඩු කරන්න ඕනේ. ඒ ගැන කිසියම් දැනුමක් අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඒක ඉල්ලන්න සහ උන් දෙන්න පුළුවන් ගාණ කීයද කියලා වගේ පොඩි අනුමානයක් තියෙන්න ඕනේ. ඒ අනුව ඉල්ලලා අපිට මේ මුදල් වලට ගන්න පුළුවන්. මේ චවිකා ඉල්ලන බෑග් එක උනත් ලොකු ගාණක් කිව්වා. මුලින්ම කිව්වා රුපියල් 15000ක් වගේ මුදලක් තමයි කියන්නේ. නමුත් අන්තිමට 3200ක් වගේ මුදලකට ඒක ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඉතින් මේ බෑග්ස් වල ක්වොලිටි එක නම් හරිම හොඳයි. හරිම සොෆ්ට් මැටීරියල් එකක් තියෙන්නේ. ඒ වගේම හොඳ ලෙදර් එකක් තියෙනවා. සහ ඒකේ නිමාව හැම දෙයක්ම හරිම ක්වොලිටි. කීයද කියන්නේ? 100කටත් වැඩි නං. 80කට වගේ ඉල්ලලා බලන්න. දෙසියක් කියන්නේ 8000කට ගන්න බැහැනේ. ක්වොලිටි එක නම් හොඳ. පුච්චලත් පෙන්නනවනේ. කීයද? 80කට නම් ඕන කම. 80ට බැරිද? අහලා දුවමු. I bring this too. Okay. මටත් ගන්න ආසයි. චවිකා මේ බෑග් ගන්න යාගේ යාළුවන්ට පවුලේ අයට සහ ගන්න කියන අයට තෑගි දෙන්න. මෙයාලගේ විශේෂම දේ යාලා හරිම සුහදශීලී, හරිම මිත්‍රශීලී. ආයෙ දවසක එන්න හිතෙනවා බඩුවක් ගන්න. එයා අර චවිකාගේ මේ බෑග් එකට ඔක්කොම එයා ගත්තු බෑග්සුත් දාලා දීලා හරිම හොඳින් තමයි ගනුදෙනුව පාරිභෝගිකයින්ට අවසන් කළේ. ඒ වගේම එයාගේ WeChat ID එකක් දීලා ඉස්සරහට ආයෙ දවසක කඩේට එන්න කියලා. ඒ WeChat ID එක දුන්නායින් පස්සේ යාලා WeChat වල මේ බෑග්ස් වල මිල ගණන් සහ අලුත් බෑග් ගැන විස්තර දානවා. ඉතින් ඒ නිසා ඒක ෆලෝ කරලා ආයෙමත් එන විදිහට එතෙන්ට එන අයව නම්ම ගන්න ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඇඳුම් තියෙන පැත්තකට අපිට තාම යන්න පුළුවන් වුන්නේ නැහැ. අපි තාමත් ඇවිදින්නේ සපත්තු බෑග්. ඔන්න අන්තිමට ඇවිදලා ඩෙනිම්ස් තියෙන පැත්තකට තමයි අපි ආවේ. චවිකට ඕනිකම තිබුණා ටිකක් අර රෆ් ඩෙනිම්ස් නැතුව බොහොම සැහැල්ලු ඩෙනිම් මැටීරියල් එකේ ට්‍රවුසර්ස් ටිකක් ගන්න.
ඉතින් ඒවා තමයි මේ බලන්නේ. මේ එකක් රුපියල් වලින් නම් රුපියල් 4000ක් වගේ. ඒ වගේ මිල නම් අඩු කිරීමක් කළේ නෑ. ඒ කියන ගානටම ගන්න වුණා. සහ විවිධ වර්ණයන්ගෙන්, ඒ කියන්නේ රෝස පාට, දම් පාට, කහ පාට වගේ ඩෙනිම් මැටීරියල්ස් වලින් ගන්න පුළුවන්කම තිබුණා ඩෙනිම්ස්. Have big size? Yeah. Okay. ගොඩක් වෙලාවට මේ වගේ ෆිටෝන් කරන්න ඉඩක් නැහැ. ඉඩ පහසුකම් නැහැ. ඒත් සමහර ෂොප්ස් වල ඒකටත් අවස්ථාවක් හදලා දෙනවා. දැන් අපි ආවේ ලස්සන ගවුම් තියෙන තැනකට. මේ විශේෂත්වය වෙන්නේ මේ වගේ මේ මැටීරියල්ස් හරිම සොෆ්ට්. ඒ කියන්නේ printed linen එක වගේ මේ තියෙන මැටීරියල්ස්. ඉතින් හරිම ලස්සනයි. Denim එකකට තබමින් හරියට ටිකක් ඇදලා මේක උඩින් අඳිනවා. ඒක නම් හරි ලස්සනයි ඈ. 99යි. 4000. මේ මගේ සාය මම 50ට ගත්ත මේ ශීදාන් වලින්. මේක නම් මේ රටවල් වලම තියෙන ඇඳුම් විශේෂයක්. විශේෂයෙන්ම මේ රස්නේ කාලෙට මේ වගේ ඇඳුමක් අඳිනවා අර හැම උෂ්ණත්වයෙන් බේරගන්න. මෙහි සමහර කාලෙට මේක අඳිනවා රස්නේ එන්නේ නැති වෙන. තමන් අඳින ඇඳුමට උඩ. එකම දේ මේ ඇඳුම් වල ක්වොලිටි එක නම්, ඒ කියන්නේ නිමාව නම් හරිම ඉහළයි. ඒ කියන්නේ මැස්ම සහ ඒ රෙදි වර්ග හරිම ඉහළ නිමාවෙන් තමයි අවසන් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ මිල ගණන් වලට සාධාරණයි කියලා හිතෙනවා. දැන් ආවේ ගොඩාක් ලස්සන ඇඳුම් තියෙන කඩේකට. හරිම පාට අර printed linen material එක වගේ මොකක් හරි Chinese material එකක්. හරිම ලස්සනයි ඒ ඇඳුම්. මං මීට කලිනුත් මේ ෂොප් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් බලන්නකෝ මේ ෂොප් එකේ ඇඳුම් හරිම ලස්සනයි. මම මීට කලින් මෙතනින් ගවුම් කීපයක්ම අරන් තියෙනවා. මේ හැම ගවුමක්ම වෙන්නේ රුපියල් වලින් නම් 2500ක් වගේ. ඇත්තට මේ මැටීරියල් එකේ හරිම සොෆ්ට් කම නිසා මේ වගේ සමර් දවස් වලට අඳින්න හරි ලේසි. හරිම පහසුයි සහ හරි කලර්ෆුල් නිසා හරි ලස්සනයි ඒවා. මේ ඇඳුම් දෙක තමයි මම අන්තිමට ගත්තේ. කහ පාට එක අපේ අම්මට, දම් පාට එක මට. චවිකනං ඇඳුම් ටිකක් වැඩිපුර ගන්නවා. මොකද එයා චීනෙට ආවයින් පස්සේ එන මේ පළවෙනි සම එක නිසා.
මෙතන තියෙන අනිත් බ්ලවුස් නම් රුපියල් 2000ක් වගේ. 2000ට අඩු. බයිරොන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ඉඳන් අරන් ආපු shopping vlog එක මෙතනින් නවත්තනවා. මොකද මගේ ෆෝන් එකේ ඉඩ නැහැ තවත් මට රෙකෝඩින්ග්ස් කරන්න. ඉතින් මේ විදිහට ඕනෑම දෙයක් ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් hi okay. සාමාන්‍යයෙන් බේජිං එනවා නම් මෙතෙන්ට එන්න ගොඩක් අඩු කරලා බඩු ගන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම චීනය තුල ඉතින් පාවිච්චි කරද්දී මේවා ගොඩක් ලාභයි. නමුත් අර කලින් කිව්වා වගේ shipping cost එකයි tax වලටයි ගෙවනකොට ඒ නිසා තමයි ලංකාව තුල මෙහෙන් එන මේ රෙදි පිළිසපත්තු ඇඳුම් හැම දෙයක්ම මිල ඉහළ යන්නේ. ඉතින් hi. Sebay, tuja. Handai? Hello. Big. Yeah, I will come. Will come. Bigger. Okay. එහෙනම් මෙතනින් නවත්තනවා. ආයෙමත් දවසක මේ වගේ shopping vlog එකකින් හම්බෙමු. Bye. Bye. රෑ 8 වෙනකම්ම අපි shopping මේ mall එකේ හිටියා. රෑ 8ට මේක වහනවා, close කරනවා. ඉතින් මේ අන්තිමට එළියට ඇවිල්ලා විනෝද වෙන්නේ කවුද දන්නවද? මේ shopping mall එකේ වැඩ කරන අය. එයාලා ගෙදර යන්න කලින් පොඩ්ඩක් මේ විදිහට relax වෙලා තමයි මෙතනින් යන්නේ. ඉතින් ඒ තමයි මේ සමර් කාලේ චීනේ විදිහ. ඉතින් චීනේ මේ වගේ තවත් තොරතුරුත් එක්ක ඔයාලව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා සුනිත්‍රා කුමාරී YouTube channel එකෙන්. ඉතින් එකතු වෙලා ඉන්න ආයෙත් දවසක හමු වෙමු. පරිස්සමින් ඉන්න.